හෙලෝ මගේ යාළුවෝ හැමෝම සතුටින් සනීපෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න මං අද පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. අපි කොහොමද මේ දවස්වල ගෙවෙන්නේ කියන එක පොඩ්ඩක් අරගෙන යන්න තමයි හිතුවේ අද. සද්ද ඇහෙනවා නම් හෙලිකොප්ටර්ස් යනවා. අර කියන්නේ නායක ප්‍රදේශවලට ආධාර අරගෙන යන හෙලිකොප්ටර්ස් යනවා නිතරම. මං අද ඩියුටි යන්න ඕනේ. දවල් එකට තමයි මන්ටත් ඩියුටි තියෙන්නේ. ඉවිනිං නයිට් මොර්නින් ෂිෆ්ට් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ මං ඉක්මනටම උයාගත්ත ඒවා. මැල්ලුමක් හැදුවා, පරිප්පු හැදුවා, සොසේජස් ඩෙවල් එකක් වගේ පොඩ්ඩක් බෙදලා අරගෙන සෝස් ටිකක් දාලා හැදුවා. ගෝවා තෙම්පරාදුවක් දැම්මා. මොකද අපිට මේ දවස්වල එළවලු නැහැ. ඉතින් තියෙන දේවල් වලින් පරිමහගෙන උයා ගන්න ඕනේ. සුදුපත් එකක් උයාගත්තා. කියන්නේ අපිට එළවලු ගන්න තැනක් නැහැ. මොකද මුළු ටවුන් එකම යටවන නිසා එළවලු ගන්න පිරිසිදු තැන් නැහැනේ. යන්නේ. මොකද අද හස්බන්ඩ් නෑ ගෙදර යා කඳවුරකට කෑම හොයන්න ගියා. එයාගේ යාළුවෝ කට්ටියක් එක්කලා කෑම හොයන්න ගියා. ඉතින් මට අද පයින්න තමයි යන්න වෙලා තියෙන්නේ. පාරේ වාහන පහලට යන වීල් එකක් හම්බුනේ නෑ. මම ඒ නිසා මේ පයින්න යනවා චුට්ටකින්. බලමු කොච්චරක් දුරට පයින්න යන්න වේද දන්නේ නැහැ. වීල් එකක් හම්බුනොත් නගිනවා. එහෙම නැත්නම් හොස්පිටල් එකටම පයින් යන්න වෙනවා. මම හිතන්නේ කිලෝමීටර් 2කට වැඩිය ඇති. මම දන්න විදියට මම කවදාවත් මේ ගෙදර ඉඳලම හොස්පිටල් එකට පයින් ගිහිල්ලා නෑ. බලමු කොහොම හරි වැඩට යන්න ඉතින්. මේ යන පාරේ සමහර තැන් මේ ගිලා බහැපු තැන් අපේ ගෙවල් පාරේ මට වීල් එකක් හම්බුණා. මම ඒ වීල් එකේ ආවේ පාරේ යන්න බෑ. දූවිලි මාර විදිහට හොඳටම දූවිලි. පාර අයිනේ යන්නත් බෑ. පාර විස්සනවා. මට මුළු ටවුන් එකම ගඳයි. ගඳක් එක්ක නිකන් එම සැරක් එන්නේ. හරි අමාරුයි යන්න මුළු ටවුන් එකම. වීල් එකේ ඇවිල්ලා මගක් ඇවිල්ලා ඒ වීල් එක එතන හරවගෙන වෙන පැත්තකට ගියේ. හොස්පිටල් එක පැත්තට නෙවෙයි යන්නේ. ඉතින් මම එතනින් බැස්සා. බහැලා ඉතුරු ටික පයින් යනවා. මිනිහ ටවුන් එක පෙන්නන්න පොඩ්ඩක්. මම හොස්පිටල් එකට ආවා. දැන් ඉන්නේ හොස්පිටල් එකේ. සයින් කරලා වෝඩ් එකට යන්න ඕනේ. ඉතින් අපේ හොස්පිටල් එක. මේ වෙන එන්ට්‍රන්ස් දෙකක් තියෙනවා. මේ වෙන පොඩි තැනක යන්නේ මම අද. මෙතන පිසිකට ගිහිල්ලා සයින් කරලා වෝඩ් එකට යන්න. ඉතින් එහෙනම් තවත් අලුත් vlog එකක් අරගෙන ඉක්මනටම ආපහු එන්නම්. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. සර්ණයි හැමෝටම.